උඩ රට එහෙම නැත්නම් සෙන්කඩගල එහෙම නැත්නම් අපි කතා කරන කන්දරුවට සිංහලයේ රට යන විවිධ නාමයන්ගෙන් හඳුන්වන සුවිශේෂී වෙච්ච භූමි කලාපයකට උරුමකම් කියන මේ භූමි ප්‍රදේශය කලා ඉතිහාසය සම්බන්ධව ගත්තොත් ඒ වගේම නිර්මාණ සම්ප්‍රදායන් සම්බන්ධව ගත්තොත් සුවිශේෂී ස්ථානයක්. නැත්නම් සුවිශේෂී භූමි කලාපයක් නැත්නම් සුවිශේෂී සංස්කෘතික කලාපයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. චාරිත්‍ර වාරිත්‍ර, මිනිසුගේ ඇඳුම් පැළඳුම්, භාෂාව, සිතුවම් කලාව, ගෘහ නිර්මාණ ශිල්පය, ආහාර පාන සහ වෙනස් සංස්කෘතියක පවතු සම්බන්ධතා සියල්ලම ගත්තොත් එම අපිට පේනවා එක්තරා විදියක මේ ප්‍රදේශයටම ආවෙනික වෙච්ච අනන්‍ය ලක්ෂණයන් වලින් පරිපූර්ණ වෙච්ච ස්වභාවයක්. එහි සුවිශේෂීම කාරණයක් විදිහට සඳහන් කරන්න පුළුවන් දෘශ්‍ය කලාව. නැත්නම් අපි කතා කරන චිත්‍ර කලාව. විහාර කර්මාන්තයන් කේන්ද්‍ර කරගෙන බිහි වෙන මේ සිතුවම් සම්ප්‍රදාය අනෙකුත් ලාංකීය කලාපයන් වලට වඩා පහත රට වෙන්න පුළුවන්, වෙනත් වයම කලාපය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් උතුරු මැද වෙන්න පුළුවන්. මේ සියලුම කලාපයන්ට වඩා විෂමතාවයන් නැත්නම් සුවිශේෂී තත්ත්වයන්ගෙන් පෙන්눔 කරන්න වූ කලා සම්ප්‍රදායක ලක්ෂණයන් අපිට උඩරට විහාර විසිතුවම් කලාව තුළ පෙන්눔 කරනවා. කන්ද උඩරට විහාර කර්මාන්තය පිළිබඳ සාකච්ඡා කරද්දී නැත්නම් අධ්‍යයනය කරද්දී පර්යේෂකෙක් විදිහට අපිට හම් වෙන විහාර වර්ග කිහිපයක්. ටැම්පිට විහාර, ලෙන් විහාර, ඉදිකරන ලද විහාර වශයෙන් මූලිකව සඳහන් කරන්න පුළුවන්. මේ විහාර කර්මාන්තයේ සුවිශේෂ ස්ථානයක් ටැම්පිට විහාර සම්ප්‍රදායට හම් වෙනවා. විශේෂයෙන්ම උඩරට ප්‍රදේශයේ හම් වෙන ටැම්පිට විහාර අතර මැදවල ටැම්පිට විහාරය, සූර්යගොඩ ටැම්පිට විහාරය විශේෂයෙන් හඳුනා දෙන්න පුළුවන්. කලා ඉතිහාසය සම්බන්ධව අධ්‍යයනය කරද්දී සූර්යගොඩ ටැම්පිට විහාරය නැත්නම් ශ්‍රී නරේන්ද්‍ර රාමය විශේෂ වැදගත්කමක් උසුලනවා. හේතුව තමයි 14ක් වන ටැම්පිට විහාර නාමකරණය තුල සූර්යගොඩ විහාරයට හම් වෙන්නේ විශේෂ ස්ථානයක්. අපි ගත්තොත් එහෙම ගම්පල එහෙම නැත්නම් කුරුණෑගල යුගයන් වල සදාහන් වන යම් යම් ජනප්‍රවාද සහ පුරාවිද්‍යාත්මක තොරතුරු අනුව මේ විහාරයේ ඉතිහාසයේ එතරම් මෑතට දියුණුද විවිධ විදිහේ පර්යේෂකයන්ගේ තොරතුරු අනුව මේ පළවෙනි විමල ධර්ම රජු දවස නැතිනම් ක්‍රිස්තු වර්ෂ 1687ත් 1707ත් අතර කාල පරාසයේ ඉදුණාය සඳහන් වෙනවා. ඒ වගේම තවත් මතයක් තමයි වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජ සමයේ මේ විහාරයේ දිවෙන බව. එබැවින් මේ විහාරයට සුවිශේෂී නමක් පටබඳිනවා. ඒ තමයි ශ්‍රී නරේන්ද්‍රාරාමයේ ලෙස. ඒ නිසා සූර්යගොඩ විහාරය ඉතිහාසයේ පැත්තෙන් මෙවැනි දීර්ඝ ඉතිහාසයකට දිවෙනවා වගේම බෞද්ධ ඉතිහාසය සම්බන්ධවත් මේ විහාරයේ සුවිශේෂී ස්ථානයක් හිමි කර ගන්නවා ලාංකීය බෞද්ධ කලා ඉතිහාසය තුලදී. අපි බැලුවොත් එම වැලිවිට ශ්‍රී ශාංකර සංඝරාජ හිමියන්ගේ මුල්ම විහාරය වැඩ වාසය කළපු මුල්ම විහාරස්ථානයේ විදිහටයි මේ හඳුන්වන්නේ. ඒ නිසා ශ්‍රී ලාංකීය බෞද්ධ පුනර්ජීවනය මහනුවර සමයේදී සිදු වෙනවා. ඒ පුනර්ජීවන සමයේ සිදුවෙච්ච යතිවරණයන් වහන්සේ ස්ථාපිත වෙච්ච නැත්නම් වැඩ වාසය කරපු භූමි භාගයේ විදිහට මේ අපිට හඳුන්වා දෙන්න පුළුවන්. ඒ නිසා සූර්යගොඩ විහාරය බෞද්ධ ඉතිහාසයේ පැත්තෙන් පුරාවිද්‍යාත්මක වශයෙන් සහ දෘශ්‍ය කලා පැත්තෙන් ඉතා වැදගත් ටැම්පිට විහාරයක් විදිහට අපිට හඳුන්වා දෙන්න පුළුවන්. සූර්යගොඩ රජමහා විහාරය නැත්නම් මේ ටැම්පිට විහාරය ලංකාවේ තියෙන සෙසු විහාරස්ථාන එක්ක සංසන්දනය කරපුවම වැදගත්කමක් හිමි වෙනවා ගෘහ නිර්මාණ ශිල්පයට. අපි ගෘහ නිර්මාණ ශිල්පය ගත්තොත් එහෙම පිළිමගය, පෝයගය, එහෙම නැත්නම් අපි ගත්තොත් එහෙම ධර්මශාලාව කියන ත්‍රිත්වයම එකට පිහිටපු එකම විහාරස්ථානය මේ ලෙස හඳුන්වන්න පුළුවන්. අනිකුත් විහාරස්ථානවල බැලුවොත් එහෙම අපි උදාහරණයක් විදිහට ගත්තොත් මැදවල ටැම්පිට විහාරය, නැත්නම් බිහාරපොළ ටැම්පිට විහාරය ගත්තොත් අපිට පේනවා මේ අවස්ථා තුන නැත්නම් මේ ගෘහයන් තුන වෙන වෙනම පිහිටන්නේ. නමුත් මේ සූර්යගොඩ විහාරයේ මේ තුනම ඒකරාශී වීමත් ගෘහ නිර්මාණ ශිල්පය අතින් බැලුවොත් එම විශේෂ වැදගත්කමක් හිමි වෙනවා. අනුරාධපුර සමය වෙන්න පුළුවන්, පොළොන්නරු සමය වෙන්න පුළුවන්, නැත්නම් වෙනත් කාල පරාසයක වෙන්න පුළුවන්. අපි දන්නවා බොහෝ වෙලාවට ලංකාවට විවිධ සංස්කෘතීන් විසින් නැත්නම් විවිධ ආක්‍රමණ සිද්ධ කරා. මහනුවර සමයත් එවැනි හරස් සංස්කෘතික බලවේගයන්ට ලක් වෙච්ච රාජධානියක් විදිහට අපිට හඳුන්වා දෙන්න පුළුවන්. ඒ නිසා අපිටත් අද වෙද්දිත් බොහෝ පැරණි නිර්මාණයන් පිළිබඳ අධ්‍යයනය කරද්දී මේ විවිධ සංස්කෘතික සංස්පර්ශයන් මේක ආක්‍රමණයන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යම් යම් මැදිහත් වීම වෙන්න පුළුවන්. අපිට ගෘහ නිර්මාණ ශිල්පය වෙන්න පුළුවන්, චිත්‍ර කලාව ඇතුළේ වෙන්න පුළුවන්, වෙනත් කැටයම් කලාව වල දක්න ලැබෙනවා. සූර්යගොඩ වැදගත් වෙන්නේ මහනුවර සමයේදී සිදුවෙන යම් යම් ලන්දේසී ආක්‍රමණයන් නිසා අපේ වේර විහාර ගණනාවක් ගිනිබත් කරන්න පටන් ගත්තා. ඒ නිසා එහි ගිනිබත් කරපු එක් අවස්ථාවක් අපිට මේ මණ්ඩපයේ යම් යම් ගල් කණු වල
නැත්නම් ලී කණු වල දැක් ගන්න පුළුවන්. හේතුව තමයි පස්සේ කාලයක පිළිසකර කරත් පස්සේ කාලයක කරපු යම් යම් ප්‍රතිසංස්කරණයන් ඇතුළත් ඒ කණු එවලෙසම තියාගෙන යම් යම් එකතු කිරීම සිද්ධ කරලා ඒවා අඛණ්ඩව පවත්වාගෙන අවිල්ලා තියෙනවා. ඒ නිසා යම් යම් ජනප්‍රවාද තොරතුරු අනුව මේක පැරණිභාවය පිළිබඳව පුරාවිද්‍යාත්මක වශයෙන් ස්ථාපිත කරන්න නැත්නම් තහවුරු කරන්න බැරි වුණත් අපිට සමහර දෘශ්‍යමය සාධක අනුව මේකේ තියෙන පැරණිභාවය නැත්නම් මේ විහාර ගෘහ නිර්මාණ ශිල්පයේ තියෙන පැරණිභාවය පිළිබඳව කිසියම් ආකාරයක ඉඟියක් මෙම සාධකයන් තුලින් ලබා ගන්න පුළුවන්. මානව සම්ප්‍රදායේ ගෘහ නිර්මාණ ශිල්පය සම්බන්ධව කතා කරපුවම ටැම්පිට විහාර වැදගත් කියලා මම කලින් සඳහන් කරා. මේ අපි දැන් ස්ථානගත වෙලා ඉන්න සූර්යගොඩ රජමහා විහාරය ටැම්පිට කලා ඉතිහාසය තුළ නැත්නම් ටැම්පිට ගෘහ නිර්මාණ ශිල්පයේ විශේෂ ස්ථානයක් හිමි වෙනවා. ඇයි ටැම්පිට විහාර සම්ප්‍රදායක් මේ මහනුවර රාජධානි සමිතිය ස්ථාපිත වෙන්නේ? එක පැත්තකින් බැලුවොත් මේක භූගෝලීය වශයෙන් නැත්නම් පාරිසරික සාධකයක්. දෙවෙනි කාරණා තමයි පූජනීයත්වය පිළිබඳ කිසියම් ආකාරයක සංකේතවත් කිරීමට කරන්නා වූ දෘශ්‍යමය ප්‍රයෝගයක් විදිහට හඳුන්වන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි දන්නා තෙත් කලාපයට උරුමකම් කිර උඩරට ප්‍රදේශයේ විවිධ කෘමි දුර වලින් එහෙම නැත්නම් වෙනත් පාරිසරික සාධකයන් තුලින් බොහෝ වෙලාවට හානි සිදුවේ හැකි අවස්ථාවන් එමටයි. ඒ தත්ත්වය මගහරවා ගැනීමට බොහෝ වෙලාවට ටැම්පිට විහාර සම්ප්‍රදාය නිර්මාණය කරා කියන කාරණේ උපකල්පනය කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් ගල් කණු මත හරස් ලී බාල්ක යොදලා ගොඩනගන ලද මේ ටැම්පිට විහාර සම්ප්‍රදාය කුඩා විහාර සංස්කෘතියකට හිමිකම් කියනවා. අපිට හම්බ වෙන්නේ ලංකා ඉතිහාසය තුළ කිසිදු පුරාවිද්‍යාත්මක සාධකයක් විශාල ටැම්පිට විහාරයක්. හැබැයි ටැම්පිට විහාර සම්ප්‍රදාය ඇතුලේ තනිමහල් සහ දෙමහල් ටැම්පිට විහාරයන් අපිට හම්බ වෙනවා ඕන තරම්. දෙමහල් ටැම්පිට විහාරයකට හොඳම නිදර්ශනය තමයි මැදවැල. නමුත් අපිට වර්තමානයේ හම්බ වෙන්නේ මැදවැල ටැම්පිට විහාරයේ තනිමහල් ටැම්පිට විහාරයක්. හැබැයි වර්තමානයේ අපිට තවත් දැක ගන්න පුළුවන් දෙමහල් ටැම්පිට විහාරයක් විදිහට බිහාල්පොළ කුරුණෑගල දිස්ත්‍රික්කයේ බිහාල්පොළ ටැම්පිට විහාරය හඳුන්වා දෙන්න පුළුවන්. සූරිගොඩ ටැම්පිට විහාරය ගත්තොත් එහෙම ගල් කණු මත ඉදි කරන ලද හරස් බාල්ක යොදලා ගොඩනගන ලද කුඩා ප්‍රමාණයේ ටැම්පිට විහාරයක්. ඒ වගේම බලුවොත් මේකේ මණ්ඩපය ගත්තොත් එimhe විහාර ගෘහයට ප්‍රවිෂ්ඨ වීම සඳහා ඉතාම අලංකාර ගල් ලී කැටයන් වලින් සංයුක්ත වෙච්ච නැත්නම් ලී කැටයන් වලින් නිර්මාණය වෙච්ච කණු 16කින් යුක්ත මණ්ඩපයක් අපිට හම්බ වෙනවා. මේක අන්තරාලය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මණ්ඩපයේ විදිහට හඳුන්වන්න පුළුවන්. ගෘහ නිර්මාණ ශිල්පයේදී වෙනස් විදිහේ නාමයන් ගණනාවක් මේකට භාවිතා කරනවා. අපි බැලුවොත් මේ මණ්ඩපයේදී පිළිබඳවත් ඉතාම වැදගත් වෙනවා. මොකද මණ්ඩපය ගම්පල යුගයේ අපිට හම්බ වෙන ඇම්බැක්ක ලී කැටයම් හා එහෙම නැත්නම් දළදා මාලිගාවට සම්බන්ධ මගුල් මඩු හම්බ වෙන ලී කැටයම් එක්ක සංසන්දනය කළ බැලුවොත් එම ඉතාම සුවිශේෂ ලක්ෂණයන් රැසකින් සංයුක්ත වෙච්ච කණු සමූහයක් තමයි අපිට හම්බ වෙන්නේ. මහනුවර සම්ප්‍රදායේ විහාර බිසුතම් කලාව සම්බන්ධව සාකච්ඡා කරද්දී නැතොත් අපි පරිශ්‍රකෙක විදිහට අධ්‍යයනය කරද්දී වැදගත් වෙන කාරණේ තමයි ඇයි මේ දෘශ්‍ය කලාව හඳුන්වා දෙන්නේ නැත්නම් ඇයි මේ සිතුවම් සම්ප්‍රදාය හඳුන්වා දෙන්නේ කියන කාරණේ. මම හිතන්නේ ඒක හරිම නූතනවාදී චින්තන විප්ලවයක් සිද්ධ වෙච්ච කාලපරාසයක් විදියට. මොකද මේ කාලපරාසයටපු විහාරවාසී භික්ෂුන් වහන්සේලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නිර්මාණය කරපු විහාර විසුතම් ශිල්පීන් වෙන්න පුළුවන්. කාලය සහ අවකාශය පිළිබඳව සහ පැවති මානවයාගේ චෛතසිකයන් පිළිබඳව විධිමත් අවබෝධයකින් යුක්තව ගොඩනගන ලද සිතුවම් සම්ප්‍රදායක් තමයි අපිට හම්බ වෙන්නේ. මේ සිතුවම් සම්ප්‍රදාය ගෘහ නිර්මාණ ශිල්පය ඇතුළේ ස්ථානගත කරද්දී ගෘහයේ පිටබිත්තිවල මොනවාද ස්ථානගත කළ යුත්තේ නැත්නම් මොන වගේ සිතුවම්ද නිර්මාණය කළ යුත්තේ ප්‍රතිමා ගෘහ අභ්‍යන්තරේ මොනවාද නිර්මාණය කළ යුත්තේ කියන කාරණේ පිළිබඳව පැහැදිලි දැනුමකින් සංයුක්තව තමයි මේ නිර්මාණකරුවෝ මේ කාර්ය සිද්ධ කරලා තියෙන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපිට හම්බ වෙන උඩරට ප්‍රදේශයේ හම්බ වෙන බොහෝ විහාරවල ගංගාරාමයේ වෙන්න පුළුවන්. අපි කතා කරන සූර්යගොඩ විහාරය ඊට පස්සේ අපි කතා කරන මැදවල ටැම්පිට විහාරය ගත්තොත් එimhe ප්‍රතිමා ගෘහයේ පිටබිත්තිවල අපාය දර්ශන තමයි නිරූපණය කරලා තියෙන්නේ. ඒ කියන්නේ පෘථග්ජන මිනිසුන්ට විහාර ගෘහයට ප්‍රවිෂ්ඨ වීමට ප්‍රථම කිසියම් ආකාරයක Taman ගෙවන පෘථග්ජන ලෝකේ සහ Taman කිසියම් ආකාරයක පස්පව් කිරීමෙන් සිදුවෙන විපාක පිළිබඳව කිසියම් ආකාරයක දෘශ්‍යමය ආඛ්‍යානයක් නැත්නම් දෘශ්‍යමය සිතුවිලි සමුදායක් ස්ථාපිත කිරීම තමයි මූලිකම කාර්යය වෙලා තියෙන්නේ. ඒ නිසා ඇතුලේ පාවිච්චි ප්‍රතිමා ගෘහයේ අභ්‍යන්තරයේ පාවිච්චි කරන නිර්මාණ සම්ප්‍රදායට වඩා වෙනස් විදිහේ දෘශ්‍යමය ආඛ්‍යානයක් දෘශ්‍යමය ව්‍යාකරණයක් මහනුවරගේ චිත්‍ර ශිල්පියා භාවිතා කරලා තිනවා පිටබිත්ති නිර්මාණය කරද්දී. මානව රූප විශාල වීම, ඒ වගේම ගත්තොත් එම සීමිත වර්ණාවලියක් භාවිතා කිරීම, ඒ වගේම වෙනස් විදිහේ විකෘතිමය ස්වභාවයේ හැඟීම් ප්‍රක්ෂේපණය කළ හැකි රූප නිර්මාණය කිරීම අපිට මේ විහාරයේත් ඒ විදිහටම දැක් ගන්න පුළුවන්. කටු ඉඹුල වෙන්න පුළුවන්, වෙනත් යම් යම්
අකුසල් කිරීමේ කාර්යයන් සම්බන්ධව නිර්මාණ වෙන්න පුළුවන්. මේ සියලුම නිර්මාණ කිසියම් ආඛ්‍යානයක් අදහසක් ගොනු කිරීමේ අරමුණින්ම එකතු කරන ලද දේවල් කියලායි මගේ විශ්වාසය. ටැම්පිටි විහාර සම්ප්‍රදාය සම්බන්ධව සාකච්ඡා කරද්දී සෙසු ටැම්පිටි විහාරයන් වල හමු නොවන විශේෂ ලක්ෂණයක් සූර්යගොට්ට පමණක් ආවේනික වෙන ලක්ෂණයක් අපිට හමු වෙනවා. ඒ තමයි මේ මණ්ඩපය. එහෙම නැත්නම් මේ පිවිසුම් ප්‍රදේශය. ලී කණු 16කින් යුක්තව ගොඩනගන ලද මේ මණ්ඩපය ලාංකීය කැටයම් කලාව සම්බන්ධව ඉතිහාසයේදී විශේෂ වැදගත්කමක් හිමි වෙනවා. අපි කලින් සඳහන් කරා වගේ ඇම්බැක්කි ලී කැටයම් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ගත්තොත් එහෙම මගුල් මඩුවේ ලී කැටයම් වෙන්න පුළුවන්. එක සංසන්දනය කළ හැකි ප්‍රශස්ත මට්ටමේ කැටයම් කලාවක ලක්ෂණ නැත්නම් නිර්මාණ කෞශල්‍යක ලක්ෂණ පෙන්눔 කරනවා. විශේෂයෙන්ම මාලා කර්ම සහ ලතා කර්ම වලින් අලංකාර කරන ලද මේ කුළුණු අපි හඳුන්වනවා පේකඩ කුළුණු කියලා. පේකඩ කුළුණක තියෙන විශේෂත්වය තමයි ඉහළ සතර දිශාවටම මුහුණලා තියෙන අලංකාරව රිද්මයානුකූල පහළට එල්ලෙන ලද කැටයම් වලින් සහ මාලා කර්ම වලින් අලංකාර කර තිබීම. ඒ වගේම තමයි මේ කුළුණු මැදේ බඳ ප්‍රදේශය ගත්තොත් එහෙම අපිට පේනවා විවිධ විදිහේ නෙළුම් මල් වර්ග විවිධ විදිහේ ප්‍රතිප්‍රමාණ ප්‍රති 8 වෙන්න පුළුවන් ප්‍රති 4 වෙන්න පුළුවන් ප්‍රති 6 වෙන්න පුළුවන් විවිධ මාදිලිය සංඛ්‍යාත්මක වශයෙන් විවිධ මාදිලිය නෙළුම් මල් වලින් අලංකාර කරලා තියෙනවා. වැදගත්ම කාරණේ තමයි ඊට අමතරව අටමගල ඒ වගේම මල්ලෝපොරය බේරුණ්ඩ පක්ෂය වගේ නුවර ප්‍රදේශයේ කැටයම් කලාව සම්බන්ධව සාකච්ඡා කරද්දී හමුවන නුවරට පමණක් ආවිනික වෙච්ච අලංකාර මෝස්තරයන් කිහිපයකුත් මේකට එකතු කරලා තියෙනවා. ඒ නිසා ගෘහ නිර්මාණ ශිල්ප වශයෙන් පේකඩ කුළුණු සහ ඊට අනුබද්ධ වෙච්ච කැටයම් නැත්නම් ඒකට ආබද්ධ වෙච්ච කැටයම් විශේෂ වැදගත්කම සූර්යගොඩ විහාරය අපිට පෙන්눔 කරනවා. මේ විහාරයේ මම කලින් සඳහන් කරා වගේ අපිට ගම්පල යුගයට නැතහොත් අපිට කෝට්ටේ යුගයේ දක්වා ඈතට දිවෙන තොරතුරු හමු වෙනවා නම් ඒ තොරතුරු පිළිබඳ පුරාවිද්‍යාත්මක දෘශ්‍ය මූලාශ්‍රයක් විදිහට සඳහන් කරන්න පුළුවන් වෙන්නේ මේ කුළුණු. මොකද මේ කුළුණු වල සමහර ස්ථානයන් අපිට හමු වෙනවා පිලිස්තුණු ස්වභාවයක්. ඒ නිසා මිලන්දේ සමය වෙන්න පුළුවන්, ඊට කලින් වෙන්න පුළුවන් යම් යම් සංස්කෘතික උවදුරු වල ප්‍රතිඵලයක් විදිහට මේ தත්ත්වය අපිට පෙන්눔 කරනවා. ඒ නිසා මේ මණ්ඩපයේ හමු වෙන නිර්මාණ අතිශය වැදගත් දෘශ්‍ය කලා ඉතිහාසය සම්බන්ධව සාකච්ඡා කරද්දී විශේෂයෙන්ම කැටයම් කලාව සම්බන්ධව. දැන් ඇතුළත් වෙලා ඉන්නේ ටැම්පිටි විහාරයට නැත්නම් සූර්යගොඩ ටැම්පිටි විහාරයේ ගර්භගෘහය ඇතුළේ ඉන්නේ. මේ විහාර ගෘහයේ තියෙන විශේෂත්වය තමයි දෘශ්‍ය කලා ඉතිහාසයේ මහනුවර සම්ප්‍රදාය දෘශ්‍ය කලා ඉතිහාසය තුළ සුවිශේෂම වෙච්ච නිර්මාණ සම්ප්‍රදායක් නැත්නම් මුල්ම කාලේ සිටුවම් සම්ප්‍රදායක ලක්ෂණ අවබෝධ කරගන්න පුළුවන් නිර්මාණ සමුදායක් අපිට හම්බ වෙනවා. මේ විශේෂත්වය තමයි අපි දකිනා බොහෝ වෙලාවට ලංකාවේ පහත රට වෙන්න පුළුවන් මේ අපි කතා කරන නුවර වෙන්න පුළුවන් බොහෝ විහාර ගෘහයන් වලට ඇතුල් වෙද්දී කුඩා දොරටුවක් තමයි තියෙන්නේ. මේක බොහෝ වෙලාවට සමහර කට්ටිය උපකල්පනය කරන්න පුළුවන් මේ මිනිස්සුන්ගේ උස ප්‍රමාණය හින්දා වෙන්න පුළුවන් නැත්නම් මේ මිනිස්සුන්ට මේ උස දොරවල් නැත්නම් මේක ටැම්පිටි විහාරයක උස දොරවල් හදන්න බැරි හින්දා වෙන්න පුළුවන් කියන කාරණේ නෑ. සැබවින්ම බැලුවොත් එතන තියෙන වෙනස් පූජ්‍යමය අර්ථයක්. අපි පැහැදිලිව ඇතුළත් වෙද්දිම අපි මේකට ගෞරව කරගෙන මේ ප්‍රතිමා ගොඩ ඇතුළත් වෙන හිස නමනවා. මොකද කුඩා ద్వාරයක් තියෙන නිසා අපි දන්නේම නැතුව හිස නමනවා. ඒ කියන්නේ අපි දන්නේම නැතුව මේකට කිසියම් ආකාරයක පූජනීයත්වයක් නැත්නම් ගෞරවයක් ආරෝපණය කරනවා. ඒ නිසා තමයි එවැනි දොරටුවක් නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම තමයි අපි ගත්තොත් එහෙම චිත්‍ර කලාව සම්බන්ධව මේ අපි ඇතුළත් වෙලා ඉන්න මේ ගෘහය තුල බුද්ධත්වයේ සම්බන්ධව නැත්නම් බුද්ධ චරිතය සම්බන්ධ සංසිද්ධි සමුදායක්. ඒ කියන්නේ බුද්ධ උත්පත්තියේ ඉඳලා නැත්නම් දේවාරාධනයේ ඉඳලා සුජාතා දේවියගේ කිරිපිඩි දාන දක්වා නැත්නම් බුද්ධත්වයට දක්වාම සියලුම නිර්මාණයන් මේක ඇතුලේ තියෙනවා. සෙසු විහාරාරාමයට සාපේක්ෂව මේ අපි කතා කරන සූර්යගොඩ ටැම්පිටි විහාරය ජාතක කතා කිසිවක් මෙහි නිර්මාණය කරලා නැහැ. මෙහි නිර්මාණය කරලා තියෙන මූලිකම වස්තු විෂය තමයි මේ බුද්ධ චරිතය සම්බන්ධ සංසිද්ධීන් අතිශය විස්තරාත්මකව නිර්මාණය කරලා තිබීම. සෑම සිද්ධියක්ම නිර්මාණය කරද්දී ඒ සිද්ධියට අදාළ විස්තරය සිතුවම අභ්‍යන්තරයේ පුංචි කොටුවක් තුල සිංහල භාෂාවෙන් රචනය කරලා තියෙනවා. ඒක මේ සම්ප්‍රදාය අපිට දකින්න වැදගත්ම කාරණයක්. අපි ගත්තොත් එහෙම මහනුවර සිතුවම් සම්ප්‍රදායේ නිර්මාණ ව්‍යාකරණය සම්බන්ධව නැත්නම් අපි කතා කරන ශෛලිය සම්බන්ධව අකණ්ඩ කතන මාධ්‍ය නැත්නම් චිත්‍රාවලියක් විදිහට තමයි සමස්ත කතාව ඉදිරිපත් කරන්නේ. සිද්ධිය විකාශනය කරන හුදී ජනයන්ට ඇවිල්ලා පහසුවෙන් අවබෝධ කරගත හැකි ක්‍රමවේදයක ව්‍යාකරණ තමයි ගොඩනගන්නේ. මම
සුවිශේෂම කාරණයක් මේකේ බලන්න පුළුවන් මහනුවර සම්ප්‍රදාය විශේෂයෙන් මධ්‍යම මහනුවර සම්ප්‍රදාය සිතුවම් කලාව ඇතුලේ මානව රූපය නිර්මාණය කරද්දී ඉදිරි පෙනුම සහ පැති පෙනුම පමණයි නිර්මාණය කරන්නේ. ඒයි ඒ කතාව සාමාන්‍ය මිනිසුන්ට නැත්නම් ඒ චරිතය පැහැදිලිව අවබෝධ කරගන්න. යම් මෙහෙකින් මේ මානව රූපයක් අනිත් පැත්ත පිටුපසට හරව නිර්මාණය කරලා තිබ්බනම් සමහරට හුදී ජනයන්ට ඇවිල්ලා නරඹද්දී ඒ රූපය තහවුරු කරගන්න නැත්නම් ඒ රූපේ තියෙන අනන්‍යතා ලක්ෂණ අඳුර ගන්න බැරුණොත් එම ඒ කතාව මොකක්ද කියන කාරණේ තේරුම් ගන්න බැරි වෙනවා. ඒ නිසා මහනුවරගේ චිත්‍ර ශිල්පියා විශේෂ ප්‍රයෝග සහිත නිර්මාණ ව්‍යාකරණයක් ගොඩනගනවා මේ සිතුවම් සම්ප්‍රදාය ඇතුලේ. ඒකට මූලික හේතුව තමයි මහනුවරගේ චිත්‍ර ශිල්පියාට මූලික අරමුණ උනේ සාමාන්‍ය හුදී ජනයන්ට නැත්නම් ජනයාට කිසියම් ආකාරයක ධර්ම පණිවිඩයක් සරලව ගෙන යාමේ දෘශ්‍යමය ආඛ්‍යානයක් විදිහට මේක ගොඩනගන්න. ඒ නිසා තමයි අපිට පේන්නේ මේ සිතුවම් සම්ප්‍රදායේ තියෙන සරල බව. හැබැයි සරල බව තිබ්බට අතිශය පරිේශනාත්මක දෘෂ්ටියකින් යුක්තව මාන රූප නිර්මාණය කරපු බව අපිට පේනවා. ගහක් නිර්මාණය කරද්දී වෙන්න පුළුවන්, මාන රූපයක ඇඳුමක් වෙන්න පුළුවන්, ගෘහ නිර්මාණයක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් දෝලාවක් වෙන්න පුළුවන්, වෙනත් වාහනයක් අශ්වරථයක් වෙන්න පුළුවන්. මේ සියලුම දේවල් පැහැදිලිව තත්ත්ව ලෝකේ දකින යම් යම් වස්තුන් නැත්නම් ප්‍රපංචයන් හොඳට අධ්‍යයනය කරලා ඒකේ පැතුපෙනුම මේ සිතුවම් ආඛ්‍යානට ගැළපෙන විදිහට ගොඩනැගීමක් තමයි සිද්ධ කරලා තියෙන්නේ. මහනුවර සම්ප්‍රදායේ වර්ණ ගැන සාකච්ඡා කරොත් අපිට පේනවා සීමිත වර්ණාවලියක් භාවිත කරන්නේ. ඇයි මේ සීමිත වර්ණාවලියක් භාවිත කරන්නේ? බොහෝ පැරණි කලා ඉතිහාසඥයන් මේ මහනුවර සම්ප්‍රදාය පිළිබඳ නැත්නම් මහනුවර සිතුවම් සම්ප්‍රදාය පිළිබඳ සාකච්ඡා කරද්දී මේක නොදියුණු ග්‍රාමීය දෘශ්‍යමය කලාවක් විදිහට හඳුන්වන්න පටන් ගත්තා. නමුත් පස්සේ කාලෙක මේ සම්බන්ධව පරිශීලනය කරපු බොහෝ විද්වතුන් උදාහරණයක් විදිහට ගත්තොත් එම් සෝමතිලකයන් මහාචාර්ය ජගත් වීරසිංහ, උණුවතුරු බුබුල, ලෙස්ලි ගුණවර්ධන වැනි මහාචාර්යවරු මේ සිතුවම් සම්ප්‍රදාය පිළිබඳ සහ සේනක බණ්ඩාරනායක වගේ පුද්ගලයෝ මේ සිතුවම් සම්ප්‍රදායේ තියෙන වැදගත්කම සහ මේකේ තියෙන ශිල්පීය පාර්ශ්වයේ තියෙන දක්ෂතාවයන් පිළිබඳව පුළුල් විදිහේ විවරණයක් සිද්ධ කරා. වර්ණ පිළිබඳව, රේඛා පිළිබඳව, ඒ වගේම ආඛ්‍යානය පිළිබඳව මේක ඇතුලේ යම් යම් ස්ථානවල පාවිච්චි කර තියෙන යම් යම් මෝස්තර පිළිබඳව පැහැදිලි අවබෝධයකින් යුක්තව සිද්ධ කරලා කියන කාරණේ පිළිබඳව ඔවුන් බොහෝ සනිදර්ශන සහිතව තහවුරු කරලා තියෙනවා. මම එක උදාහරණයක් ගත්තොත් මේ අපි මේ දැන් ඉන්න ගෘහයේ අපිට හම්බ වෙන මේ ටැම්පිට විහාරේ සිතුවම් පිටිපස නැත්නම් සිතුවම් වල පසුබිම රතු වර්ණේ පාවිච්චි කරන්නේ. කහ වර්ණේ තියෙනවා, කළු වර්ණේ තියෙනවා, කොළ වර්ණේ මද වශයෙන් තියෙනවා. මේ වර්ණ ටිකත් එක්ක මේ සිදු කරලා තියෙන හරඹය අතිශය වැදගත්. ඇයි මේ රතු පසුබිමක් පැතිරි වර්ණ භාවිතා කරේ? මේ විහාර ගෘහයේ අභ්‍යන්තරයේ පුද්ගලයාට ඊටා පහසුවෙන් මානව රූප අඳුරා ගැනීමට කරන එක්තරා විදිහක දෘශ්‍යමය ප්‍රයෝගයක්. සියලුම මානව රූප, ගෘහ නිර්මාණ ශිල්පයන්, අලංකරණ මෝස්තර රටා, ගස් සියලුම දේවල් සුදු, කහ සහ කළු කියන සීමිත වර්ණාවලියක් ඇතුළේ භාවිතා කරන්නේ. ඒ නිසා රතු පසුබිමක් තුළ මේ මානව රූප ඉතා පහසුවෙන් අඳුර ගන්න පුළුවන්. බොහෝ මානව රූපයන් වල ශරීර වර්ණය, ඡවි වර්ණය, එහෙම නැත්නම් සුදු පැහැයට හුරු ඒ නිසා කහ සහ සුදු වර්ණය පාවිච්චි කරනවා. මේ නිර්මාණ සම්ප්‍රදායේ තියෙන තවත් වැදගත් කාරණයක් තමයි පරිශකෙක් විදිහට පැවති සමාජය පිළිබඳව, සමාජ චින්තනය පිළිබඳව, සමාජ කුල දූරාවලිය වෙන්න පුළුවන්, පන්ති විෂමතාවය පිළිබඳව ඇඳුම් පැළඳුම් වලින්, වර්ණ වලින්, ඇඳුම් පැළඳුම් වල තියෙන මෝස්තර වලින් පැහැදිලිව අඳුර ගන්න පුළුවන්. ඒ නිසා මේ සිතුවම් පැවති මහනුවර සම්ප්‍රදාය සමාජ සැකැස්ම පිළිබඳව යම් කිසි ආකාරයක පරිශ්‍රණයක් කරනවා නම් මේක මානව විද්‍යාඥයෙක් වෙන්න පුළුවන්, සමාජ විද්‍යාඥයෙක් වෙන්න පුළුවන්. මේ සිතුවම් භාවිත කරන්න පුළුවන් පුරා විද්‍යාත්මක දෘශ්‍ය මූලාශ්‍රයක් විදිහට පැවති සමාජයේ තියෙන ඇඳුම් පැළඳුම් වල මෝස්තර, ගෘහ නිර්මාණ ශිල්පේ ලක්ෂණ, වෙනස් සංස්කෘතික සංස්පර්ශයන් කොයි වගේද කියන කාරණා පිළිබඳව අධ්‍යයනය කරන්න. මම එක උදාහරණයක් කියවොත් එහෙම අපිට හම්බෙන මේ සිතුවම් සම්ප්‍රදාය හම්බෙන ප්‍රභූ චරිත මහාමායා දේවිය වෙන්න පුළුවන්, සුද්ධෝදන වෙන්න පුළුවන්, වෙනත් රජ කෙනෙක් වෙන්න පුළුවන්. අපිට හම්බෙන ප්‍රභූ චරිත සියල්ලම සඳහා භාවිතා කරලා තියෙන ශරීර වර්ණය කහපාට. සෙසු පහතේ සම්මත පහළ පන්ති මේ ප්‍රභූ නිර්ප්‍රභූ පුද්ගලයන් නිර්මාණය කරද්දී වෙනත් විදිහ අඳුරු පැහැ වර්ණයක් භාවිතා කරනවා. ඒක මහනුවර සම්ප්‍රදායේ බොහෝ නිර්මාණවල අඩු වැඩි වශයෙන් පෙන්눔 කරලා තියෙනවා. මැදවල ටැම්පිට විහාර තමයි මේ තත්ත්වෙන් ඉතා හොඳින් පෙන්눔 කරන්නේ. කොයි විදිහේ කුල දූවරාවලියක් තිබ්බද? කොයි විදිහේ පන්ති මේ විෂමතාවයක් තිබ්බද කියන කාරණේ සිතුවම් තුලින්. බුද්ධ ප්‍රතිමාව ස්මත්තේ තිබෙන්නා වූ මකර තොරණ
අපිට හම්බ වෙන මකර තොරන් අතර සුවිශේෂී. අපිට හම්බ වෙන මකර තොරන් බැලුවොත් එහෙම අපි පහතරට ප්‍රදේශවල විශාල වශයෙන් මකර තොරන් හම්බ වෙනවා. නමුත් මේ අංග සම්පූර්ණ ලී වලින් කරලා බදාම ආලේප කරන ලද සහ ඊට පස්සේ වර්ණ කරන ලද පැරණිම යුගයේ ඇති මකර තොරන් තමයි අපිට හම්බ වෙන්නේ. ඒ වගේම මකර තොරන් පහළ ස්ථාපිත කරලා තියෙන බුද්ධ ප්‍රතිමාවත් අපි ගත්තොත් එම සිරස්පතකින් යුක්ත දිය රැලි වලින් යුක්ත සිවුරකින් නිර්මාණය කරලා තියෙන මහනුවර සම්ප්‍රදායේ ලක්ෂණ පෙන්눔 කරන බුද්ධ ප්‍රතිමාවක් තමයි අපිට දැක ගන්න හම්බෙන්නේ. මෙවැනි ලක්ෂණ ගණනාවක් මහනුවර සම්ප්‍රදායේ බුද්ධ ප්‍රතිමාවල අපිට හම්බ වෙනවා බොහෝ විහාරාරාම වල. ඒවකට භාවිතා කරන ලද නගුල වෙන්න පුළුවන්, රතයක් වෙන්න පුළුවන්, දෝලාවක් වෙන්න පුළුවන්, ගෘහයක් වෙන්න පුළුවන්, ගෘහ අලංකරණ අංගයක් වෙන්න පුළුවන්, ඇඳුම් ආයත්තම් වෙන්න පුළුවන්, කර්ණාභරණ වෙන්න පුළුවන්, වෙනත් පැළඳුම් විශේෂ වෙන්න පුළුවන්. මහනුවර සමය තුල පැවති ලක්ෂණ සමුදායක් මෙහා පෙන්눔 කරනවා. මොකද හේතුව නිර්මාණකරුවෙකුගේ අදහස් කලාප අපි කියන ස්කීම් එක කියලා හැම වෙලාවෙම සකස් වෙන්නේ ඔහු ජීවත් වෙන සමාජ වටපිටාවෙන්. ඒ නිසා ඒ සමාජ වටපිටාවෙන් උකහා ගන්න දේවල් තමයි ඔහු නැවත මේ සිතුවම් මාධ්‍ය හරහා මේ බිත්ති පෘෂ්ඨය තුල ස්ථාපිත කරන්නේ. ඒ නිසා තමයි මම කිව්වේ පැවති සමාජය පිළිබඳ කිසියම් ආකාරයක දෘශ්‍යමය අවබෝධයක් ලබා ගන්න පුළුවන් නම් මහනුවර සම්ප්‍රදායේ සිතුවම් භාවිත කරන්න පුළුවන් වගේම සූර්ය කොටත් ඒ සුවිශේෂ ස්ථානයක විදිහට හඳුන්වා දෙන්න පුළුවන්.